මේ ධනරින මාරුවන අපේ පැටවන්ට. එකතු කිරීමේ ගණන් වලදී පුංචි අමතක වීම වෙනවනේ. අපි බලමු මෙන්න මේ විදියට එකතු කිරීම මතක තියාගන්න පුළුවන්ද කියලා. ධනයි එකතු වුණොත් ධනවන්නේ. ඍණයි එකතු වුණොත් ඍණවන්නේ. ධන ඍණ දෙකම ඇති විට වෙනසක් වන්නේ. ගැටලුවේ වැඩිම අගයටමයි තැන දෙන්නේ. ධන සංඛ්‍යාවක් හා ධන සංඛ්‍යාවක් එකතු වෙනවා නම් පිළිතුර ධන සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවක් හා ඍණ සංඛ්‍යාවක් එකතු වෙනවා නම් පිළිතුර ඍණ සංඛ්‍යාවකින් තියෙනවා. ගණනක එකතු කිරීමේදී තියෙන්නේ ධන සංඛ්‍යාවක් හා ඍණ සංඛ්‍යාවක් කියන වර්ග දෙකෙන්ම නම් පුතේ එතනදී එකතු කිරීමේ ලකුණක් තිබුණත් සිද්ධ වෙන්නේ විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු වෙන එක. පිළිතුරට අපි ගන්නේ විශාලම සංඛ්‍යාවට අදාළ සංකේතය. ධන සංඛ්‍යාවක් හා ඍණ සංඛ්‍යාවක් දෙකම තියෙන එකතු කිරීමකදී සැබවින්ම වෙන්නේ විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන එක. ඔන්න මතක කරන්න එපා.